හරියාලුනේ මට පාරේ යද්දි මස්ටෑන් එකක් හම්බුණා. අපි මං ඉන්නේ මේ ඉස්සලාම කියන්න ඕනේ මං ඉන්නේ මේ කලින් ගේම් එක ඉවර කරපු හින්දා මේ ඉන්නේ මම ලෝඩ් ගේම් එක. ඒකයි මට ඩ්‍රයිවර් අයියව මේ ඕපන් වෙලා තියෙන්නේ මේ මස්ටෑන් එක අපි එහෙනම් අරගෙන ෆුල් මොඩිෆයි පාරක් දාලා බලමු කොහොමද කියලා. බැස්ස වාහනේ මෙතන ඉතින් මස්ටෑන් එක ඕගොල්ලන්ට පේන ඇති. ඉතින් Oh, come on! Out of the car, lady! ඉස්සෙල්ලාම කාවස් එකට අරන් ගිහලා හොදන්න වෙනවා. කොණු පේනවා හොඳටම. හරි. අපි I gotta get my eyes checked. අප්ඩේට් කරමු. මම මේකේ මේන් මිෂන් ටික මේ කියන්නේ මේ ලෝඩ් ගේම් එකේ මේ මේන් මිෂන් ටික ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. කා වොෂ් එකට අරගෙන ගිහිල්ලා කා එක වොෂ් කරගෙන මේමු ඉස්සෙල්ලා අපි. මේ ළඟ තියෙන කා වොෂ් එක එකට ගිහිල්ලා පේන ඇති ඔයගොල්ලන්ට කුණු තියෙනවා එහෙනට මේක නිමින හොදලා නැහැ. අපිට රත්තරන් බිස්කට් මංගොල්ලේ එකක් තෝරගන්න තියෙනවා මේක මේ කියන්නේ රත්තරන් බිස්කට් මංගොල්ලේ ඔප්ෂන් දෙකක් තියෙනවා තෝරගන්න එකක් තියෙනවා හෙලිකොප්ටර් මොකක්ද දෙයක් හරි එකක් ඊට පස්සේ තියෙන කාර් හතරකින් තව එකක්. එතකොට තමයි මේ මස්ටෑන් එක අපිට ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මස්ටෑන් වලින් තමයි අපිට පුළුවන්. මේ වගේ තව වාහනයකුත් තියෙනවා. ඒකද මස්ටෑන් එක මේකද කියලා හොයාගන්න බෑ හරියට. මෙතන තමයි කාවශ්‍යාමෙදි අනිත් පැත්තේ ඉන්න වෙන්නේ. ආයෙක වොෂ් පාරක් දාගෙන අපි යම් මේක ෆුල් අප්ඩේට් එකක් දාන්න. අපි ඉස්සෙල්ලා මේක TURTLE ගහලා පාස්වර්ඩ් එක ගහලා හදාගෙනමු. URTLE අම්මට සිරි ඊ අකුර වැදිච්ච ඉන්න මේ වාහනේ හේදෙනවා. ඉතින් හොඳට හේදෙනවා. ඉතින් හොඳට හේදෙනවද දන්නේ කොහොම හරි හේදෙනවා. ඒ නැති ඊට හේදෙන වාහනේ ඒ වාහනේ කුණු තිබ්බ හොදම. ආයෙ මේකට වෙන කලර් එකක් දාලා ස්පොයිලර් නම් දාන්න පුළුවන් දන්න ස්පොයිලර් එකක් දාන්න පුළුවන් උනොත් දාමු. මේ කාර් එකේදී ෆුල් අප්ඩේට් කරමු අපි. දැන් ඔය දින කිරිටොයියාගේ වෙනදී අපි සම TURTLE ගහගමු. TURTLE ගාවම හැදෙනවා වාහනේ. හරිද? දැන් අපි යන්න ඕනේ මොකද්ද? නමත් අමතගෙන මොකද මේකට කියන්නේ ලොස් සැන්ටෝස් කස්ටම් එකට. අපි ලොකේෂන් දාගෙන එතෙන්ට යමු. ළඟ තියෙන්නේ අවුල නැහැ ඩක් ගාලා යන්න පුළුවන් වෙයි. දැන් වාහනේ සුපිරි ටොයියාගේ තියෙනවා. අපි වෙන පාටක් ගහමු. දාලා සුපිරියටම ඒ කියන්නේ ෆුල්ම අප්ඩේට් කරනවා. ආ සල්ලි කියලා බලන්නේ ෆුල් අප්ඩේට් කරනවා. සයිඩ් මිෂන් එකකුත් ඕපන් වුණා. ඒක පස්සේ ලාග පේ කරමු. වැදුන්නේ නැහැ කොහොමද යන්න? යෑමක් තමයි තියෙන්නේ. අපි ෆුල් අප්ඩේට් කරන්න තමයි යන්නේ වාහනේ. ඉතින් කීයක් ගියත් කවන්නේ සල්ලි නැහැ ඇතිෙන්න තියෙන. ඉතින් ඔයාලට පේන ඇති මේ කියව ගන්නත් බෑ ඉතින්. 14 මිලියන 8,06,887ක් තියෙනවා. බායින්ඩ් මේ තියෙන මස්ටෑන් එකක් ඔයාලට පේන ඇති. මේ තියෙන කළු පාට කාර්යය මස්ටෑන් එක. ලයිට් පත් වෙනවා. මේ දැක්කන් මේකත් මස්ටෑන් එක. යමන් යකෝ. මස්ටෑන් එකේ පට්ට ඒ කියන්නේ සද්ද එහෙම ඒ කියන්නේ රේස් එකේ තියෙන සද්ද එහෙම පට්ට මේකේ. හරි මෙතනනේ තියෙන්නේ. මෙන්න තියෙන මෙතන මොඩිෆයි කරපු කාර් එකක් සුපිරියේ. මොකද්ද ඩ්‍රයිවර් අයගේ ගරාජ් එකට මම ඔයාලා එක්කන් ගිහලා පෙන්නන්නම්. තියෙන වාහන දැක්කහම ඉතින් කියන්න තේරෙන්නේ නැහැ මොන වගේ තේරෙයිද කියලා ඔයගොල්ලන්ට. What miracle did you want me to perform? කොහමද යෑම මස්ටෑන් එකේ එනවා. මේක නේද මස්ටෑන් එකේ මේ වගේ තව වාහනකුත් තියෙනවා. ඉස්සනාවේ ආමරෙන් පටන් ගමු. ආමරේ ඉතින් ෆුල් අප්ඩේට් දෙනවා. ඉතින් අප්ඩේට් 100% ඩොලර් 5000ක් යනවා. This shit it might stop a missile. බ්‍රේක්ස් රේස් බ්‍රේක් තමයි ඉතින් ෆුල්ම අප්ඩේට් කරනවා. එන්ජින් එක MS level EMS level 4 දෙමු. 3350යි. හෝන් එක නම් ඉතින් මේක තමයි තියෙන්නේ. ඔය එක එක හෝන් කැතයි. මේක හොඳයි. ලයිට් අපි හෙඩ්ලයිට් නියෝන් ලයිට් දාමු. ඊට පස්සේ නියෝන් කිට් නියෝන් ලේඅවුට් එක ෆුල්ම දාමු හතර පැත්තටම
නියොන් කලර් එක අපි දාමු ඉලෙක්ට්‍රික් බ්ලූ එහෙම ලස්සනයි නේ. අපි ඉලෙක්ට්‍රික් බ්ලූ දාමු මොකද්ද නියොන් කලර් එකට ප්ලේට් එකක් නම් ඉතින් වැඩකුත් නැහැ. ලස්සනක් දාමු මේවට. මේ කළු පාටේ දාමු. මේක ලස්සනයි. ඈ වැඩුන්නේ නැහැ නේ. ඒ කළු පාට එක දාමු. ඒක සෙට්. රීස්පේ එක අපි මොකද්ද දෙන්නේ? ප්‍රයිමරි කලර් එක පෙන්නහන්. රීස්පේ එක නේද? පෙන්නන්නේ අපි පෙන්න ගන්න ඕනේ. අපි ක්ලාසික් පාටක් ගහමු මේකට. සුපිරි පාටක් ගහමු ඉතින්. මේ පාට ක්‍රීම් කැත අවුලකුත් නැහැ හැබැයි මේ පාට. කැතයි ඒවට. අවුලකුත් නැහැ කැතයිලු. සුපිරි පාටක් ගාම අපි නිල් පාට වගේ ගහමු. අල්ට්‍රා බ්ලූ කියව ගන්නත් බෑ. ලස්සන පාටක් සුදු තමයි හැබැයි ගැලපෙන්නේ නේ. ඩයමන්ඩ් බ්ලූ එකත් පට්ට හැබැයි. ඩයමන්ඩ් බ්ලූ එකත් හොඳයි. තා බලමු පාට. මෙව්වා නම් කැතයි. අපි ඉස්සෙල්ලා මේ සෙකන්ඩරි කලර් එක මාරු කරලෙමුකෝ. සෙකන්ඩරි කලර් එක අපි මේකෙන් දාමු. කියව ගන්න බෑ ඉතින් නම ඇත්තම කියන්න බෑ. තේරෙන්නේ නැහැ කියන්න. එක්කෝ අපි මේ මොකද සෙකන්ඩරි කලර් එක කළු පාට දාලා මේක සුදු පාටින් තියමු. ඒ කියන්නේ ප්‍රයිමරි කලර් එක සුදු පාටින් තියමු. ලස්සනයි හැබැයි. අම්මට සෙකන්ඩරි කලර් එකක් නැද්ද? ඉතින් බ්ලැක් වාසි. මේක සුදු පාටම තියමු. මේක ලස්සනයි කියලා හිතනවාට. සස්පෙන්ෂන් ඉතින් ෆුල් අප්ඩේට් 1700යි. වෙනදි සල්ලි තාම තියෙනවා. ට්‍රාන්ස්මිෂන් රේස් ට්‍රාන්ස්මිෂන් ටර්බෝ ටියුනින් එකක් දාමු. දාවනා තියෙන වීල් ටයිප් එක දාමු අපි ලස්සන පාටක්. ස්පෝර්ට් ලුක් එකක් තියෙන එකක් දාමුද? ස්පෝර්ට් ලුක් මේකට සෙට්ද වාහනේට? SUV සීන් එකක් දාලා බලමු. SUV තවුලක්වත් නැහැ හැබැයි. මේකත් පට්ට හැබැයි ඈ. මං ගොඩක් ගාන නෙමෙයි බලන්නේ ලස්සන වාහනේ. වාහනේ ලස්සන ඉදි තමයි සුපිරි. මේක පට්ට කියලා හිතනවාට. මේ 3050ක කොස්මෝ. ඒක දාම. අපි බලමු හයි එන්ඩ් වල මොනවද තියෙන වීල් ටයිප් කියලා. මෙව්ව එහෙමනම් අර ලැම්බෝගිනි වලට දාන වීල් ටයිප් එක. මේක නම් එක සෙට් නෑ. ඉතින් කැතයි. මේකත් හොඳයි හැබැයි නේ. මේක දාමු. කමන්නේ අරකට තියෙනවා මේකත් තියෙනවා. ඔක්කොම තියාගමු. වීල් කලර් එකක් දාමු අපි. වීල් කලර් එකක් කළුම දාමුද? නැත්තම් කළු දාමු. ප්‍රයිමරි කලර් එකක් නෙවෙයි සෙකන්ඩරි කලර් එකත් කළුනේ. වීල් මොකද්ද? අපිට කස්ටම් ටයර් දාන්න පුළුවන්. බුලට් ප්‍රූෆ් ටයර්. කස්ටම් ටයර්ස්ද බුලට් ප්‍රූෆ් ටයර්ස්ද? ලස්සන තමයි. ඉතින් මම ගොඩක් බලන්නේ කස්ටම් ටයර් එක ලස්සනයි කියලා හිතනවා. ඉතින් මට කස්ටම් ටයර් දාමු. බුලට් ප්‍රූෆ් ටයර් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ මම ගොඩක් බලන්නේ ලස්සන වාහනේ. අපිට මේකත් දාන්න නැද්ද කොයිදනේ? ස්පොයිලර් එක. අපි මේකෙදි ලිමෝම දාමු. ලිමෝ සෙට්. දැන් පේනවාද දැන් වාහනේ සුපිරියට පේනවා. පැත්තෙන් බාද්දි එහෙම ගැම්ම ගොඩක්. ඩ්‍රයිවර් අයියත් ඇතුලේ ඉන්නවා. පේනවාද? ඔච්චරයි ඉතින් අපිට කරන්න තියෙන්නේ. දැන් වාහනේ ෆුල් අප්ඩේට් වෙලා තියෙන්නේ. මේක සේව් කරන්න තැනකුත් නෑ. සේව් කරන්නේ කොහෙද? කොහමද ගෑම වාහනේ? වාසී නේද? හරි. අපි මං ඔයාලට පෙන්නන්න ඉස්සර ඩ්‍රයිවර් අයියේ ගරාජ් එක. ඩ්‍රයිවර් අයියේ ගරාජ් එකට මේක දාන්න ඉඩ නෑ මං හිතන්නේ. කාර් වලින් පුරවලා ඇත්තේ. යෑමක් තමයි වාසිය. මම උනා ෆස්ට් පර්සන් නිව් දාලා වෙන්නන ඔයගන්ට හරියට පේන්නේ නැතිව ඇති. මේ මම මීඩියම් දාලා තියෙන ඉතින් ග්‍රැෆික් හයි දාලා නැහැ. ඇතුළේ ඉතින් අර පරණ කාර් එකක් වගේ තමයි මේක ඇතුළේ පේන ඇති. වාසි මේ මොකක්ද දෙකුත් තියෙන. බීම. යමන් යකෝ. ගැම්ම වාහනේ ඉතින් මම ඊළඟ වීඩියෝ එකනොත් සුපිරි වාහන ගැන වීඩියෝ එකක් දාන්නම් GTA 5 එකේ. වැදුන්නේ නැහැ. මේ ටයර් එක ලිස්සනවා මොකක් හරි සීන් එකක් තියෙනවා හිතන්නේ. එහෙමත්
ඔය ගරාජ් එක මොකට වැදුනා ෂේ. ඩ්‍රයිවර් කවන්නේ දැන් ඉතින් TR TL ගහමු එතකොට වාහන ඇදෙනවා. ඩ්‍රයිවර් අය ගරාජ් එකේ පෙන්නනවා සුපිරි කාර් එකක් දුවත් තියෙන ඉතින් දැක්කාම කර වෙනවා ඈ. ඩ්‍රයිවර් අයියාගේ මයිකල් අයියාගේ ෆ්‍රැන්කින් අයියාගේ හැම එකාගේම වාහන දැක්කම කොර වෙනවා. ඩ්‍රයිවර් අයියාගේ තමයි සුපිරි වාහන ටිකක් තියෙන්නේ ඉතින්. අංගිල පෙන්නන්න ඕවන්ට දාන්න දැනක් තමයි නැත්නම් ඉතින් ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. මෙතන ඉතින් අපි TR TL ගමු. TR TL ඕන වේ නැති මෙතන ගාඩි ගියාම යුව ගරාජි ස්කූල් කියලා වැටෙනවා. අපි එහෙම වුණොත් මේකේ තියෙන බයික් එක අයින් කරලා වාහනේ දාමුද? ඉතින් අතේ තියෙන ගන්න එක අයින් කරාම කාර් එක පැත්තට නම් සුපිරියක් ඈ මස්ටෑන්ගේ. පේනානේ ඉතින් වාහන ටික අම්මට හුඩු නේද? මේ චීටා පේන ඇති. මෙන් දින බුකාඩි අරගෙන මොකද කියලා දන්නේ නැහැ. සුපිරියටම මේ වාහන ඔක්කොම ටික සුපිරියටම අප්ඩේට් කරලා තියෙන්නේ. මම ඉතින් මේ බයික් එක අයින් කරනවා. බයික් එකට වඩා මට කාර් එක වටිනවා. අර අපරාධ මට අරකට නිල් පාට ගහගෙන ඉඳින්න මුගේ නිල් පාට එකතුවක් තියෙන හින්දා අවුලක් නැහැ. සුදු පාට අවුලක් නැහැ ඒක. මම පස්සෙලාග මොකක් හරි කරනවා. මේක වැඩක් නැහැ විසික් කරලා දාපල්ලා. අම්මට ඩ්‍රයිවර් අය සුපිරි හෙල්මට් එකක් දාන්නේ හක උහුග් ගාලේ. ගැම්ම ගැලෙව්වා. අවුලක් නැහැ. මේක බලයක මස්ටෑන්ගෙට හොඳ ගැම්ම අම්මට හුඩු මස්ටෑන් ගෑ ගෙලින්න උස්තලා ඉතින් ගන්නේ. ඒක වෙනම කතාවක්. ඉතින් ගන්න බැරිද හැප්පෙන්නේ නැද්ද? වාසියකෝ ගත්තයකෝ වාසිය ඔන්න දැන් වාහන ඇතුළට වාසියක් තමයි ඩෝ ඉතින් මට හුඩු කොහමද පට්ට වදිලි නේද මම නිකන් නිල් පාට තිබ්බනම් වාසිය තමයි ඉතින් මම නම් බුගාඩිය රවුම කියලා පෙන්නනවා ගන්නට වාසියක් ඉතින් බුගාඩියත් මේකට අපි ස්පොයිලර් දාන්න බෑ මේ බුගාඩියටත් බෑ අර මස්ටෑන්ගිටත් බෑනේ පුළා වුණා නම් වාසිය ඉතින් මම එක රවුමක් නිකන් ගිහිල්ලා පෙන්නන්නේ එක්ක මම මේකේ රවුමක් ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්